උතුමාණනි සීසරතුමාණනි මරණයෙන් අවදි වුණු මැනවි ඔබතුමාට පැවසීමට විශේෂ පයින්ඩයක් තියෙනවා උතුමාණනි. කවුද යකෝ මෙරිලවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති එකා? පස්වාන් දහසකට අවසරයි උතුමාණනි. මම බ්‍රූටස්. ඔබතුමාට කියන්න විශේෂ පයින්ඩයක් රැගෙන ආවියෝ. බ්‍රූටස් තෝමට පියෙන් ඇල්ලා මැරුව මදිවට තව පයින්නක් රැගෙන ඉනවද බොල? උතුමාණනි ඔබතුමාට මේ පයින්ඩේ අහපුවාම මරණයෙන් අවදි වෙන්න හිතෙයෝ. කියාපිය බලන්න එහෙනම්. ඔබතුමාට මතකද අර සීලෑන්ඩ් වල ලෝකල් ඩයිනාමැතිනියව? ලෝකල් ඩයන සීලෑන්ඩ් වල. අර දාර අම්මන්නිනේ. අපේ චාල්ස් කාර්යය වුන්ද එක්ක කොහොම දීග කනවද මන්ද? උතුමාණනි උන්න මේ ළඟකදී මන්ත්‍රණ සභාවේ කියලා තියෙනවනේ ඔබතුමාට පිහින් යන්නේ මම නෙවෙයි ඇන්ටෝනියෝ කියලා. උන්දට රාකට්ටක් කොප්පෑ කියලා? ඒකනේ උතුමාණනි. ඔබතුමාට පිහින් එල්ලා මගේ නමත් ඉතිහාසගත වෙච්ච එක පිළිබඳව මම කොච්චර ආඩම්බරයෙන් හිටියේ. එන්න පොට්ට හොඳ නෑ බූටසයෝ. වහාම සේනා සංවිධානය කරපන්. ඕකුන්ගේ රටක් මොනේ කරන්න ඕන. නැත්තම් උන්දේ කියයි මමම පිහින් එන කට්ටිය. එහෙමයි උතුමාණනි. මම දැන්ම සිම්පති කැඳවලා වහාම සේනා සංවිධානය කරන්න කියන්නම්. පිටව යාමට අවසරයි එහෙනම් ඕ. මේ බත්තම්මනිලා හින්දා මැරිලත් නිදහසේ ඉන්න නැති හැටි. ඩයනා රේත් මගුල මේක කොයි වෙලාවෙ පැටලෙනවද?